Hello guys, good morning. අද අපිට ඇවිල්ලා තියෙන්නේ මේ වාහනේ. මේක Toyota Carrier එකක්. මේකේ අවුල තමයි O8 වෙලා තියෙන්නේ. O8 වෙලා තමයි අපිට ආවේ. හරි. අපි දැන් මේකේ කැබින් එක උස්සගත්තා. මේකේ එන්ජින් එක S0 Go. මේක Toyota Carrier එකක් වුණාට Hino එන්ජින් එකක් තියෙන්නේ. Hino වල දැන් තියෙන්නේ M04 එන්ජින් එක තියෙන වාහන වලට ඊට කලින් ආපු එන්ජින් එක තමයි මේ S05 කියන්නේ. මේකෙන් රේඩියේටරේ වතුර පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. මේකට අපි කූලන්ට් ටිකක් දාලා ඔන්න දැන් අපි ස්ටාර්ට් කරලා බලන්න යන්නේ. හරි ඔයාලට පේන විදිහට මේකේ ගෑස්කට් එක ගිහිල්ලා තියෙන්නේ කූලන්ට් ලයින් වලට ටෙම්පරේචර් එක හොඳට ලීක් වෙනවා. ඔයිල් වල නම් අවුලක් නෑ වගේ කූලන්ට් කලවම් වෙලා නැති පාටක් තියෙන්නේ. හරි අද අපි මේකේ හෙඩ් එක ගලවමු. ගෑස්කට් එක රීප්ලේස් කරන්න. මේ S05 එන්ජින් එක ටොන් 4ට අඩු ටොන් 2 3 පරණ ලොරි වලට ඇවිල්ලා තියෙනවා. මේ එන්ජින් එකේ ලොකුම අවුලක් තමයි කූලන්ට් අඩු වෙන එක. ඒකෙදි අපි මුලින්ම බලන්න ඕනේ කූලන්ට් ලයින් ටික. හීටර් ලයින් ටිකත් බලන්න. කැබින් එක ඇතුලේ හීටර් එකේ හීටර් කෝර් දිරනවා. ඒකත් චෙක් කරගන්න ඕනේ. ඊට පස්සේ EGR කූලර් එක චෙක් කරන්න ඕනේ. මේකේ ඔයිල් කූලර් එක බ්ලොක් එකට සෙට් වෙලා තියෙන්නේ. ඒක නිසා එතන ඕරින් වලින් ලීක් වුණොත් අපිට හොයාගන්න පුළුවන්. ඒ කූලන්ට් එක එන්ජින් එක ඇතුළට යන හින්දා ඔයිල් වල පාට වෙනස් වෙන එකෙන් අපිට ඒක හොයාගන්න පුළුවන්. ආයි ගෑස්කට් එක චෙක් කරන්න ඕනේ. රේඩියේටර් ප්‍රෙෂර් කැප් එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. මේ ටික ඔක්කොම චෙක් කරලා ඉවරලා තමයි අපි හෙඩ් එක බ්ලොක් එක ක්‍රෑන්ක් වෙලාද කියලා ගලවලා බලන්න ඕනේ. මේ Hino එන්ජින් වල ඉන්ජෙක්ටර් වටේට තම බුෂ් එකක් එනවා. ඒක වටේටත් කූලන්ට් තමයි දිවන් තැනුනත් ලීක් වෙලා සිලින්ඩර් එකට කූලන්ට් ටික වැටෙන්න පුළුවන්. Mari. Yang dia. Berarti itu. Mari nih, Pak. Kota tiga. Offload line tiga kalau gata. Itulah dia. Hino වල ටයිමින් මාක් එක තියෙන්නේ එන්ජින් එකේ පිටිපස්ස පැත්තේ. මේ වගේ ගියර් බොක්ස් එක ළඟින් තියෙනවා ඇන දෙකක පොඩි කප් එකක් ගලවන්න. අපි කෑම් එක ගලවන්න කලින් එන්ජින් එක ටයිමින් එකට ගන්න ඕනේ. හිමීට දශම වැඩිම ඉස්සරහට. හරි හරි හරි. කෑම් එකේ මාක් එක මේක. ඒ ක්‍රෑන්ක් එකේ මාක් එක. itu tahu kan? Mereka dia tu kan? Ada kaya apa?
මේකේ රොකරාම් ටික ගැලවුවට පස්සේ වටේම කැරගෙනවා. ඒකින්ද අපි මේ වගේ කම්බියකට කේබල් ටයි දාලා ගැට ගහලා තමයි ගලවගන්නේ. ඔයගොල්ලෝ මේව ගලව බලන්න. මේක හෙඩ් එකේ ගෑස්කට් එක මාරු කරන්න විතරක් ගලවන හින්දා ආයි හයි කරද්දී පට්ට ලේසි. මේක ගලවන්න. Dekimassa, kosikai tai. අපි දැන් මේකේ හෙඩ් එක ගලව ගත්තා. මේකේ දෙක තුන සිලින්ඩර් අතර ලොකුවටම ලීක් වෙලා තියෙනවා. හරි මම අද මේ වීඩියෝ එක ඔයාලට අරන් එන එකෙන් බලාපොරොත්තු වෙන්නේ හෙඩ් එකක් ගලවන ස්ටෙප් ටික. ඔයාලා මේ જાතේ එන්ජින් එකක් ගලවන්න කලින් මේ වීඩියෝ එක බලලා තිබුණොත් මම හිතනවා ඔයාට ඉක්මනින් මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. It can stop well our roadside. It can engine light blink, they mind. They can break, they net oil leak. Sounds strange, power down, but don't worry, bro. Solution found. Spanner ek out at the hood, ek open. Problem ek handle na gonna step by step motion. She was station. Hino, Isuzu, Mitsubishi Power. Nissan UD truck day by hour. Engine problem, avat worry na. GI station, ek solution pahadili yeah.